සුබ දවසක් ඔයාලට. තමන් තෙන්තුන් channel එකට ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන මගේ සීඩ් ප්ලාන්ට් එකක්. ඉතින් මම මෙයාට නමකුත් දාලා තියෙන්නේ. මෙයාගේ නම අනුෂා. ඉතින් මගේ channel එකේ තියෙන්නේ සීඩ් ප්ලාන්ට් එකක්. එයා මේක රතු පාට එක. එයාගේ නම දමයන්ති. ඉතින් ඔයාලා සීඩ් ප්ලාන්ට් හදලා නම දෙකක් හරි දාන්න. මේ තියෙන මගේ දෙවෙනි පැකේජ් එක. මෙතන සාසෝ මල් දෙකක් එක පැලයක් තියෙනවා. කට් කරගන්න පුළුවන් යවලා ගන්න. මේ තියෙන මගේ බ්ලැක් ක්වීන් පැලය. යක් සාමාන්‍ය අඟල් 7ක් විතර උස පැලයක්. මේ මගේ පළවෙනි මල. මේ තියෙන පර්පල් ලව් පැලයක්. යක් කට් මුල් හොඳට තියෙනවා. මල් 4ක් තියෙනවා යාට. මේ තියෙන තව ලස්සන මෞෂාකයක්. එයාගේ නම නම් මම දන්නේ නැහැ. මලකුත් තියෙනවා පස්වෙනි මලත් එනවා එයාගේ. ඉතින් මේ පැල හතරම එයාලට මම රුපියල් 3500කට දෙනවා. මේ මගේ දෙවෙනි පැකේජ් එක. මෙතන ගස් 10ක් තියෙනවා. මේ 10 මල් තියෙනවා. මයික් එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පර්පල් රේන් පැලය. එයාගේ පොහොට්ටුවකුයි මලකුයි තියෙනවා. එයාගේ අනිත් පැලේ මලක් තියෙනවා. මේ තියෙන තැඹිලි පාට. එයාගේ මල් දෙකකුයි පොහොට්ටුවකුයි තියෙනවා. එයාගේ අනිත් තැඹිලි පාට ගහේ පොහොට්ටුවකුයි මලකුයි තියෙනවා. මේ ඔක්කොම කට් මුල් තියෙන පැල. මේ තියෙන රතු පාට වර්ගයේ මම මෙයාගේ කවර් එකට දාලා තියෙන්නේ. එයාගේ අනිත් ගහේ මලකුයි පොහොට්ටුවකුයි තියෙනවා. ගස් 10ෙම පැල 5ක් තියෙන්නේ. වර්ග 5ක් තියෙන්නේ. ඒ 10 මල් තියෙනවා. මේ තියෙන රෝස පාටම මේ පළවෙනි පැලේ. මේ තියෙන යාගේ දෙවෙනි පැලේ. යාගෙත් මල් තියෙනවා. මේ තියෙන සාසෝ එක මලක් එක ඒලවර කට් කරගන්න පුළුවන් හොඳ පැල. මේ යාගේ සාසෝ අනිත් පැලේ. මෙතන ඔක්කොම පැල 10ක් තියෙනවා. මේ තියෙන සාසෝ පැල දෙක. මේ තියෙන රෝස පාට දෙක. මේ තියෙන රතු පාට ගස් දෙක. මේ තියෙන තැඹිලි පාට ගස් දෙක. මේ තියෙන දම් පාට ගස් දෙක. ඉතින් පාට පහකින් ගස් 10ක් තියෙනවා. 10ෙම මල් තියෙනවා. ඉතින් ඔයාලට මේ පැකේජ් එක රුපියල් 3500කට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පැකේජ් එක ඕන නම් මගේ WhatsApp එකකට මැසේජ් එකක් දාන්න. නැත්නම් කෝල් එකක් දෙන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට. තෙරුවන් සරණයි.